හෙලෝ කොහොමද මගේ යාළුවනේ? ඉතින් එන්නකෝ අද මම ඔයාලව එක්කරගෙන යන්නම් ලස්සන තැනකට. ඇත්තටම මේ තැන හරිම හිතේ නිදහසේ ඉන්න පුළුවන් හරිම ලස්සන තැනක්. දැන් මේ ඉන්නේ අපි ඇලෙනුත් බහැලා ගොඩ වුණා වෙල්ලායක් ගාවින්. වෙල්ලාය මැද තියෙන පුංචි දූපතක් වගේ තැනක් තමයි මේ. ඉතින් අපි ගිහින් බලමු. මම අද තනියම නෙමෙයි ආවේ අපේ නංගිත් එක්ක. මේ ඉස්සරහ යන්නේ අපේ නංගි. යාළුවනේ ඉස්සරලාම කියන්න ඕනේ අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කරලා මගේ වීඩියෝ බලලා අහක බලාගෙන යන්නේ නැතුව මට ලස්සන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. දැන් ඉතින් මේ අපි දෙන්න වෙල්ලාය මැද්දෙන් යන ගමන් තමයි මේ ඉන්නේ. දෙපැත්තෙන් හරිම ලස්සනට දැන් කිරි වැදිලා තියෙන ගොයෙම තියෙන්නේ. එකම සමාන මට්ටමකින් තමයි මේ වෙල්ලාය කිරි වැදෙන්නේ. ඒ කියන්නේ එකම එක දවස්වල වගේනේ ගොඩක් කට්ටිය වපුරන්නේ. ඒ හින්දා පිටින් දැන් යන්. හරි. ඔන්න දැන් අපි ගල්තලාවට ආවා. දැන් මේ ඉන්නේ අපි ගල්තලාව උඩ. ඇත්තටම යාළුවනේ එතන දැනෙන හැඟීම ඉතින් වචන වලට කියන්න බෑ. හුලං එනවා එක පැත්තකින්, එහා පැත්තෙන් පන්සල තියෙනවා. ඊට පස්සේ ඉස්සරහින්ම තියෙන අර බැම්ම වගේ වලට පේනව නේද? ඒ තමයි අපේ වැව. ඒ වගේම දැන් හවස ඉර බැහැගෙන යන හැන්දෑවක්. මේ වයිබ් එක ගැන ඉතින් වචන වලින් කියන්න අමාරුයි. ඔය ඉතින් ඇත්තටම අපි සාමාන්‍යයෙන් කාර්යබහුල මනුස්සයෝනේ. එතකොට ඒ කාර්යබහුලත්වයෙන් මිදිලා ඒකාකාරී ක්‍රියාකාරකම් වලින් මිදිලා මේ වගේ තැනකට ඇවිල්ලා විනාඩි 20ක් 30ක්වත් අපිට ගත කරන්න පුළුවන් නම් අපේ හිතට ඒක මාර සැනසීමක්. එන්නකෝ. ඉතින් අපි ගල උඩට ආවේ නිකම්ම නෙමෙයි, පුංචි කෑමක් කන්න. ඔයාලා දන්නවද මේ මොනවද මේ පළතුර කියලා? දන්නව නම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක හරිම රස පළතුරක්. සමහර ගෙඩි වර්ග තියෙනවා ටිකක් ඇඹුල් රසයි. සමහර එක පැණි රසයි. ඉදිලා හොඳට මිදිලා නැහැ උනට දැන් මේවා. ඒවට රසයි. මේ තියෙන්නේ මේ තමයි කෝ. ඔන්න ඉතින් අපේ නගයාත් ඉන්නවා. එයා ඉතින් මේ දවස්වල එක්සෑම් එකට පාඩම් කරනවා. ඒ හින්දා වීඩියෝ වලටවත් ගෙන්න ගන්න බෑ. ඔයාලා දන්නවා ඇති මගේ වීඩියෝ වලින් ඔයා මුලින්ම හිටපු කට්ටිය නම් දන්නවා ඇති. එයාගේ වීඩියෝ එකක් තමයි ෂෝට් වීඩියෝ එකක් මගේ වයිරල් ගියේ. ඔන්න ඉතින් අද එයාව තන ගහගත්තා. මේ තියෙන්නේ කෝන් ගෙඩිය ඇතුළ. ඇත්තටම ඇඹුල් කට පෑදෙනවා මේක කනකොට. හැබැයි ඉතින් රසයි. දෙන්නත් එක්කම නාගර එහෙම ආවේ. ඒ කියන්නේ මෙතන ගල්තලාවේ හුලං වදිනවනේ. එතකොට හොඳට කොණ්ඩෙත් රැලෙනවා. ඇත්තටම මම හරිම කැමති අපේ නංගිත් එක්ක හවස්වල හරිම නිදහසේ ගත කරන්න, කතා කර ඉන්න. එයාට කියන්න දේවල් ගොඩාක් තියෙනවා, මට අහන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා ඉතින් හරිම සතුටුයි අද හවස් වරුව ගැන. මේ තියෙන ඉර බැහැගෙන යන වෙලාව ඇත්තටම මාර ලස්සන හැඟීමක් එක. වතුර පාරේ සද්ද ඇහෙනවා, එහා පැත්තේ ඇලක් තියෙනවා. මේ තියෙනවට පේන ලොකුවට කුබුක් ගහ. ඊට පස්සේ පොල් වත්තේ පොල් ගස්වල ඒ නිකන් හරියටම කීවොත් චිත්‍ර ශිල්පියෙක් ඇඳ චිත්‍රයක් වගේ මේක. ඒ තරමටම හරිම ලස්සනයි. ගොඩාක් කට්ටිය නගරේ ඉන්න අයට වෙල්ලායක් දකින්න නෑ දැන්. ඒ වගේම මේ වගේ සුන්දරත්වයක් විඳින්න අමාරුයි. වැඩත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් එන්න මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න.
ඔයාලා මේ වගේ ලස්සන සුන්දර තැන් වලට එකතු කරගෙන අපි යන්න. බලන්නකෝ ඇත්තටම මේ කොච්චර ලස්සනද කියලා. මගේ ෆෝන් එකේ ඇත්තටම වීඩියෝ එක ගොඩ ක්වොලිටි නෑනේ. ඒ හින්දා තමයි මගේ වීඩියෝ බ්ලර් වෙලා වගේ පේන්නේ. මොකද මම ෆෝන් එකේනේ වීඩියෝ එඩිට් කරන්නේ. ඒ හින්දා නැත්තම් ඇත්තටම හරිම ලස්සන තැනක් තමයි මේ. අර ඔයාලට වීඩියෝ එක දානකොට ඒකයි පස්සේ බ්ලර් වෙලා වගේ පේනවා. අපේ නංගි නම් කියනවා අක්කාගේ වීඩියෝ ක්වොලිටි නැති හින්දාලු views යන්නේ නැත්තේ කියලා. ඒක තමයි මේ කීකියා ඉන්නේ. ෆෝන් එකේ වීඩියෝ ක්ලියර් නැති හින්දා views යන්නේ නැහැ කියලා. ඉතින් මම මේ කීකියා ඉන්නේ. හැබැයි ඉතින් මං අතාරින්නේ නැහැ කියලා. කොහොම හරි කරගෙන යනවා. ඇත්තටම හරිම ලස්සනයි. අනික ගල්තලාව උඩින් ඉඳගෙන ඉන්නකොට උඩින් පේන අහස ඒක හැන්දෑවට මාරම ලස්සනයි. ඇත්තටම අපිත් හවසක මේ ආවමද කොහෙද? නැත්තම් සාමාන්‍ය උදේක දවාලක වගේනේ. ඒවට මේ වෙලාවට මාරම ගති. ඉතින් අපිට ජීවිතේ කොච්චර දේවල් තමන් ළඟින් ඉන්න අයත් එක්ක කතා කරන්න තියෙනවද? ඒ වගේම අපේ මනසේ මං කියන්නේ මේ වගේ තැනකට ආපුවාම චුට්ටකට ප්‍රශ්න බිමින් තියන්න අමතක කරන්න. අමතක කරලා ඒ සබාදහම සුන්දරත්වය විඳින්න. විඳලා බලන්නකෝ ඒ තප්පර දෙකකට හරි ඔයාගේ ඔළුවට මනසට කොයිතරම් සැනසීමක් දැනෙනවද කියලා. මේ ඉතින් ඉන්නේ මගේ චූටි නංගි. අපි දෙන්නට ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තිබ්බා. මෙයාට එක්සෑම් හින්දා අපි දෙන්න මග ඇරිලා වගේ තිබුණා. එයාට මගෙත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. හැබැයි හැම වෙලේම ස්ට්‍රෙස් එකේම ඉන්න ඕනේ නෑනේ එක්සෑම් කියලා. ඒ හින්දාම තමයි මම එයා මේ තැනට එක්කන් ආවේ. දැන් ඉතින් හවස් වෙලා යාළුවනේ හින්දා ගෙදර යමු. මොකද දැන් රැ වුණාම යන්න බෑ. සර්පයෝ ඉන්නවා ඉතින්. ඒ හින්දා මේ තියන්නේ කිරි වැදිච්ච ගොයම. මේ වලට පේන්නේ මේ ඇලෙන් තමයි අපේ වෙල්ලායට වතුර එන්නේ. හරි. අද වීඩියෝ එක ලස්සනයි නම් මට ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.